සුන්දර මංගල ගෞමකින් සැරසී මිනිස්සු බයකර ලා පැස්කුවාලීටා. එක්තරා සුන්දර රාත්‍රයක නියෝන් එලියෙන් දැල්වුණු මෙක්සිකන් වීදියක ඇවිද යන්නේකි. ලාසන්තේලිය මෝදුවමින් තිබූ මොහොතක අවට පරිසරය අඳුරු මූසල බවක ගිලී තිබිණේ. ඇයට දැකගත හැකි වූයේ මාවතේ ඈත කොනක තිබූ වෙළඳ සලක දැල්වුණු පහන් එළියක් පමණි. එම වෙළඳ සලේ කවුලුවක් අසල සිටි සුන්දර තරුණියකගේ ඡායාවකි. කෙමෙන් කෙමෙන් වෙළඳ සල තුලට පිවිසීමෙන් පසු මංගල ඇඳුමකින් සරසා තිබූ අලංකාර ඩමියක් වෙත ඇගේ දැස් යොමු වින. ඩමියට අඳවා තිබූ මංගල ඇඳුමේ ලස්සන බලමින් සිටින විට ඩමියේ අතැඟිලිවල චලනයක් ඇයට දැක ගන්නට ලැබිණි. හරිම පුදුමයි. ඇගේ අත්ලේ නියපොතු රෝස පැහැයෙන් බැබලිනි. අත්වල සියුම් නහරවැල් පවා මතුව තිබිණි. නමුත් ඇස් පියන්වල ඇති වූ හදිසි චලනයක් නිසා වෙළඳ සලට පැමිණි යුවතිය තිගැස්මකට ලක් වූවාය. මේ සුන්දර තරුණිය කවරෙක්ද? ඒ ජීවමාන තරුණියක්ද? එසේත් නැත්නම් අද්භූත ආත්මයක්ද යන උබතෝ කෝටික පැන ගණනාවක් ඇගේ සිතේ ජනිත විය. මේ ලා පැස්කුවාලීටා ඩමී නොවිසිඳුණු අභිරහස් කතාවයි. මෙක්සිකෝවේ චිහුවා හුවාහි පිහිටා ඇති මංගල ඇඳුම් ප්‍රදර්ශන සාප්පුවක කවුල්ලුවක් අසල තබා ඇති ස්වභාවික රූ සපුවකින් යුක්ත ලා පැස්කුවාලීටා නම් දමිය අතිශය අද්භූත හැඟීම් මවාපායි. ස්වභාවික රූ සපුවකින් යුක්ත තරුණියකගේ අතිශය ජීවමාන රූපයක් එහි දැකගත හැකිය. ලා පැස්කුවාලීටා යනු අභිරහස් කතාංගයකින් යුක්ත පුරාවෘත්තයකි. ඇය ගන්න ඇහි පිහාටු සහ වීදුරු කැටමින් දිලිසෙන ඇස් සහිත අභිරහස් බැල්මකින් යුක්තය. විස්මයජනක ලෙස ඇගේ පාදවල නහර පවා ඉස්මතු වී තිබිණි. මේ ලා පැස්කුවාලීටා නැමැති ඩමිය ක්‍රිස්තු වර්ෂ 1930 මාර්තු මාස 25 වැනි දින ප්‍රථම වරට ප්‍රදර්ශනය කර තිබේ. පැස්කුවලේ ස්පැර්තා කතාවට අනුව තම දියණිය විවාහ වීමට සූදානමින් සිටියේදී උග්‍ර විෂ සහිත කළු මකුලෙකු දෂ්ට කිරීමෙන් ඛේදජනක ලෙස විවාහ දිනේදී ඇය මිය ගියාය. මෙම මංගල ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ පෙර බාරකරු වූ ස්පැර්තාගේ දියණිය සතු ස්වභාවික සුන්දරත්වයෙන් යුක්ත ඒ හා සමාන රූ සපුවක් මෙම ඩමිය තුළින් නිරූපණය වීම සැබවින්ම විස්මයජනකය. මංගල ඇඳුම් ප්‍රදර්ශනාගාරයක සුන්දර මංගල ගෞමකින් සැරසී සිටින මෙම යුවතිය සැබෑ ලෙසම ඩමියක්ද එසේත් නැත්නම් ජීවමානව සිට මියගිය පසු එම්බාම් කරන ලද සැබෑ ශරීරයක්ද යන්නති පිළිබඳව තවමත් අභිරහසක් පවතී. මෙම ප්‍රදර්ශනාගාරය අවට ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ ස්පැර්තාගේ දියණිය මකුළු දෂ්ටනයකින් මිය යෑමෙන් පසු නොබෝ දිනකින් සාප්පු කවුලුවෙහි මෙම සුන්දර ජීවමාන ඩමිය ප්‍රදර්ශනය වූ බවයි. පුරාවෘත්තවල සඳහන් වන්නේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි ස්පැර්තාගේ දියණියගේ මරණයෙන් පසු ඇගේ මල සිරුර එම්බාම් කිරීමකට ලක්කොට ඇගේ සුන්දර මනාලියක වීමේ සිහිනය සදාකල්හි පවතින අයුරින් නිරූපණය කර ඇති බවයි. ඇගේ ජීවමාන ස්වරූපයට සමාන ගති ලක්ෂණ රැසක් මෙම ඩමිය නිරූපණය වීමෙන් එය සත්‍ය පුරාවෘත්තයක් යන විශ්වාස කරයි. නමුත් ස්පැර්තා තම දියණිය එම්බාම් කළ බවට කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ. වසර ගණනාවක් පුරා මෙම ප්‍රදර්ශන වෙළඳපොළට පැමිණෙන ගනුදෙනුකරුවන් සඳහන් කර ඇත්තේ ලා පැස්කුවාලීටා තරුණියගේ දැස් ඔවුන් පසුපස හඹා යන බවයි. එසේම මෙම පුරාවෘත්ත කතාවේ අනුවාදයට අනුව එක්තරා ප්‍රංශ ඉන්ද්‍රජාලිකයෙකු මෙම මනාලිය වෙත කෙතරම් ඇලුම් කළේ දෙයක්. ඔහු සෑම රාත්‍රියකම ඇගේ ජනේලය අසලට ගොස් ඇයව පණ ගන්වා ඇය සමග නටමින් නගරය වටා යමින් සෑම උදෑසනකම ඇයව නැවත වෙළඳසලට ගෙනවිත් දමන බවටද කතාවක් පවතිනවා. වසර 90කට වැඩි කාලයක් මෙම ලා පැස්කුවාලීටා අභිරහස මෙක්සිකෝ වෙත පැමිණෙන බොහෝ සංචාරකයන් කුහුලයට හා විස්මයට පත්කොට තිබේ. මෙම ඩමියේ අත්වල ඇඟිලි සහ නියපොතු ගෙවී ගොස් ඇති ආකාරයත් අත් සහ පාදවල පිහිටා ඇති රැලි ශිරා නහර යන ආදියත් ජීවමාන අයුරින් දක්නට ලැබීම විශ්මය දනවන්නකි. එබැවින් ස්පැර්තාගේ තරුණ දියණිය මිය ගිය පසු ඇගේ මල සිරුර සංරක්ෂණය කර තබා තිබෙන්නේද යන සැකය මෙහි පැමිණෙන ඕනෑම සංචාරකයෙකුට ඇතිවිය හැකියි. මෙම ඩමියේ ඇති සැමේ පැහැය, රෝස පැහැති කම්බුල්, දියමන්ති කැටමින් දිලිසෙන අලංකාර දැස් සහ ස්වභාවික අයුරින් කඩා හැලෙන කිස් කලඹ නිසා මෙම වෙළඳසලේ සේවය කරන සේවකයන් සහ එය අසලින් ගමන් කරන පුද්ගලයන් නොසන්සුන් භාවයට පත්ව තිබේ. මෙම කුතුහලය දන්වන රූපයේ හේතුවෙන් ස්පැර්තා විසින් ඇගේ දියණියගේ මල සිරුර මමියක් බවට පත්කොට
සාප්පුවේ ජනේලයක් අසල තබා ඇතැයි යන පුරාවෘතය උපත ලැබීය. සතියකට දෙවරක් මෙම සුන්දර ඩමියේ මංගල ඇඳුම වෙනස් කිරීමේ වගකීම දැරූ විශේෂිත සාප්පු සේවිකාවක් වන සෝනියා බර්සියාගා පවසා ඇත්තේ මෙසේය. මම පැස්කුවලීට අසලට යන සෑම අවස්ථාවකම මගේ දෑත් දහඩියෙන් පිඟුණා. ඇගේ දෑත් ඇත්ත මේවා වගේ. ඇගේ පාදවල නහර පවා පෙනුණා. ඇය ඇත්තම පුද්ගලයෙක් කියලායි මට නම් හිතෙන්නේ. මේ අරුම පුදුම ලෝකයේ අපට ඇසෙන්න නොපෙනෙන දේ කොපමණද? ඒ වගේම අප දෘශ්‍යමාන වන මායාවන් මොන තරම් තිබෙනවාද? ඇසට පෙනෙන දේ සත්‍යයක් නම් විද්‍යාවක් අවශ්‍ය වනවාද? හැබැයි විද්‍යාවට අසු නොවන මෙවැනි දේවල් මොන තරම් ලෝකයේ ඇද්ද?